තවත් අතරමං වෙන්න එපා. තවත් ජීවිතේ දේවල් නැති කරගන්න එපා. අපිට ඉන්නේ එකම එක එඬේරයි. අපිට තියෙන්නේ එකම එක දොරටුවයි. ඒ තමයි උන්වහන්සේගේ දොරටුව. එතනින් ඔයා ඇතුල් වුණොතින් ඔයාට හරි පාර යන්න, හරි ජීවිතේ කැඳවීම ඇතුලේ හැදෙන විදිහ උන්වහන්සේ ඔයාට පෙන්වලා දෙනවා. අපි පොඩි කාලේ හැදෙනවා අපේ අම්මා තාත්තා කියන දේ අහගෙන. අපි ඉස්කෝලේට ගියයින් පස්සේ ඉස්කෝලේ ඉන්න ගුරුවරු කියන දේ අපි අහගෙන හැදෙන්න ගන්නවා. ටිකක් ලොකු වෙද්දී අපිට හම්බ වෙන යාළුවෝ කියන දේවල් අහගෙන ඔන්න අපි හැදෙන්න ගන්නවා. ඊට පස්සේ විවාහ වුණායින් පස්සේ සැමියා බිරිඳ විදිහට මේ අය කියන දේවල් අහගෙන හැදෙන්න පටන් ගන්නවා. ටිකක් මුහුකුරා ගිහිල්ලා තලතුණා වුණායින් පස්සේ මේ වටේ පිටේ ඉන්න මිනිස්සු කියන දේවල් අහගෙන අපි හැදෙන්න පටන් ගන්නවා. අපි හැදෙනවා ගොඩක් අය කියන දේවල් අහගෙන. බලාගෙන යද්දී අපි හැදිලා තියෙන්නේ ඒ අය කියපු විදිහට සහ ඒ අයට ඕන විදිහටයි. ඒ නිසානේ ওই ගැටුම් ඇති වෙන්නේ ඔයාට ඕන විදිහට මම හැදෙන්නේ නැහැ කියලා. හැබැයි නොදැනුවත්ම අපි අනිත් අය කියන දේවල් අහගෙන හැදිලා තියෙනවා. මේ හැදීම කොච්චරද කියනවා නම් සමහරක් වෙලාවට අපි මේ හැදුණු විදිහ දිහා ආපස්සට බලනකොට මේ කියන දේවල් අහගෙන අපි කරලා තියෙන දේවල් නිසාම අද ගොඩක් දේවල් අපිට නැති වෙලක් තියෙනවා. කවුරු කියන දේද අපි අහගෙන හැදෙන්න ඕන ඇත්තටම? මෙන්න මේකට උත්තරේ තමයි අද විශේෂ ඉරුදිනක්. ඒ තමයි දේව කැඳවීම සහ යහපත් එඬේර ඉරුදින කියලා නම් කරලා තියෙනවා. මේ දේව කැඳවීම කිව්වම ගොඩක් අය ආබ්‍රහම්ගේ පටන් අටන් අපේ ආදි පිතෘවරු ඊට පස්සේ අපිට ඇහෙනවා සාමුවෙල්ව කැඳවන හැටි දෙවියන් වහන්සේ, යෙසායා, ජෙරමියා, එසකියල්. එතනින් එහාට ගියාම දෙවියන් වහන්සේ මේ ගෝලයෝ 12 දෙනා කැඳවන හැටි මේ හැමෝම අහගෙන තමයි ආවේ. කාවද ඇහුනේ? කාටද ඒ අය ඇහුම්කන් දුන්නේ? කවුරු කියන දේ අහගෙන දේ අය හැදුනේ? ඒ අය හැදුනේ දෙවියන් වහන්සේ කියපු දේ අහගෙන. ජෙරමියා දිවසිවරයා දවසක කියනවා ඔබ වහන්සේ කියන දේ මම මිනිසුන්ට කියලා දැන් මේ මිනිස්සු මාව මරන්න යනවා. මිනිස්සු කියන දේද මම අහන්න ඕන. මේ අය ප්‍රශ්න කරන්න පටන් ගත්තා. පේදුරුතුමත් මන්ත්‍රණ සභාව ඉස්සරහේදී මේ නායක පූජකරුන්ට කිව්වා අපි ඔයාලා කියන දේ අහන්න ඕන, දෙවියන් වහන්සේ කියන දේ අහන්න ඕන. ඒ නිසා මිනිසුන්ට කීකරු වෙන්න නෙමෙයි දෙවියන් වහන්සේටයි කීකරු වෙන්න ඕන. දෙවියන් වහන්සේ කැදවපු දෙවියන් වහන්සේගේ හඬ අහගෙන ආපු මේ හැම මිනිස්සු කොට්ටාසයක්ම අහගෙන ගියේ හැදුනේ මිනිස්සු කියපු දේවල් නෙමෙයි දෙවියන් වහන්සේ කියපු කතන්දර අහගෙන. අන්න ඒ නිසාම ජේසුස් අද කියනවා යහපත් බැටළු එඬේරා වගේ බැටළුවන්ට දොරටුව මමයි. මේ දොරටුවෙන් ආවොත් ඒ අය එළියටත් ඇතුළටත් එනවා. කෑම බීම හොයාගෙන. ඒ අයට කිසිම දෙයකින් අඩුපාඩුව වෙන්නේ නැහැ. හැබැයි ඒක කොන්දේසියක්. ඒ කොන්දේසිය තමයි බැටළුවන්ට දොරටුව මමයි. මේ දොරටුවෙන් බැටළුව ඇතුළු වෙනවා නම් ඒ අයට කිසිම වෙලාවක කෑම හිඟයක් වතුර හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද? ඒ අය අහගෙන ආවේ මගේ කටහඬ නිසා. බැටළුවෝ එඬේරගේ කටහඬ අඳුනනවා, එඬේරත් බැටළුවන්ව අඳුනනවා. මේක තමයි සම්බන්ධය. දෙවියන් වහන්සේගේ කැඳවීම ඔයාට හම්බ වෙච්ච තැන, හම්බ වෙච්ච විදිහ, ඒ කැඳවීම කියන්නේ පූජක පැවිදි කැඳවීම විතරක්ම නෙමෙයි. අද ඔයා ලබලා තියෙන මව් පදවිය, පිය පදවිය, ඔයා සැමියෙක් නම්, බිරිඳක් නම්, දුවෙක් පුතෙක් නම් මේ හැම දෙයක්ම කැඳවීමක්. මේ කැඳවීම ඇතුලේ මම කොහොමද හැදෙන්න ඕන? මෙන්න මේ කාරණාව හරියටම ඔයාට ඇහෙන්න පටන් ගන්නේ බැටළුවන්ට දොරටුව මමයි කියපු ස්වාමින් වහන්සේගේ දොරටුවෙන් ඔයා ඇතුල් වෙච්ච තැන. එතන මොනවාද තියෙන්නේ? එතන ආරක්ෂාව තියෙනවා.
වටේ පිටේ මිනිස්සු ගොඩක් දේවල් කියයි. ගොඩක් දේවල් මම බලයි දකි. අරයා විදිහට හැදෙන්න, මෙයා විදිහට අඳින්න, අරයා කියන දේ කරන්න, මෙයා කියන දේ කරන්න, ඒක මරු ෂෝක් කියලා කියනවා. ඒක පොඩ්ඩක් අත්හදා බලන්න. ගොඩක් අය කියන දේවල් ඔයා යනවා, අපි යනවා අත්හදා බලන්න. හැබැයි මේ අත්හදා බැලීමම අද ගොඩක් වෙලාවට අපේ ජීවිත කන පිට පෙරලලා ඉවරයි. ඒ මොකද අපි ඇතුළු වුණේ වැරදි දොරටුවකින්. උන්වහන්සේ අද අපිට දැනුම් දෙනවා, අනතුරු අඟවනවා. හොරු ඉන්නවා. හොරා එන්නේ හොරකම් කරන්නටත්, විනාශ කරන්නටත්, මරන්නටත් විතරයි. හොරා එන්නේ හොරකම් කරන්න විතරයි. දෙයක් ඔයාගේ ජීවිතයට දෙන්නේ නෙමෙයි, ඔයාගේ ජීවිතේ වටින දෙයක් නැති කරලා දාන්න. අපි ආරක්ෂා වෙන්නේ හරි දොරෙන් අපි ඇතුළු වුණොතින්. ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන දොරටුවෙන්. ඒ දොරටුව කොච්චර සහතික වෙච්ච විශ්වාසනීය දොරටුවක්ද කියලා පේදුරුතුමා උන්වහන්සේගේ ලිපිය අපිට කියනවා. උන්වහන්සේ ඇවිල්ලා අපි වෙනුවෙන් තුවාල ලැබපු, කිසිම පාපයක් නොකරපු, හැබැයි අපි වෙනුවෙන් හැම පාපයක්ම දරාගෙන අපිට ජීවිතය ඔප්පු කරපු කෙනෙක්. අන්න ඒ වගේ කෙනෙක්ට පේදුරුතුමා කියනවා ඔබේ ජීවිතය බාර දෙන්න. ඒ මොකද එයා තමයි අපේ බාරකරු සහ එඬේරා කියලා. බය වෙන්නට ඕන නෑ. මේ එඬේරාගේ පිටිපස්සේ යන්න. ඒ මොකද ඒ එඬේරා කවදාවත් අපි අතරමං කරන්නේ නෑ. ඔව් අපි අතරමං වුණා. ගොඩක් අය කියපු කතන්දර අහගෙන, ගොඩක් අයගේ දොරවල් වලින් යන්න ගිහිල්ලා, අරයා කරපු දේ, මෙයා කරපු දේ, එයා කියපු විදිහට අපි වෙනස් වෙන්න ගිහිල්ලා අන්තිමට ගොඩාක් දේවල් අපිට නැති වුණා. තවත් අතරමං වෙන්න එපා. තවත් ජීවිතේ දේවල් නැති කරගන්න එපා. අපිට ඉන්නේ එකම එක එඬේරයි. අපිට තියෙන්නේ එකම එක දොරටුවයි. ඒ තමයි උන්වහන්සේගේ දොරටුව. එතනින් ඔයා ඇතුල් වුණොතින් ඔයාට හරි පාර යන්න, හරි ජීවිතේ කැඳවීම ඇතුලේ හැදෙන විදිහ උන්වහන්සේ ඔයාට පෙන්වලා දෙයි. ඒ කටහඬ අහන්න. ඒ කටහඬ ඇහෙන මානයට අපි ගමන් කරමු. Walk with the Church.